साधु कार्य देना होगा साधु 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 नमस्कार क्या बता पांच बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्ठाना वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पंचशीलं धम्मं अपमादेन संपादेत गौरवनीय महासंඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි අද මේ පින්වත් සෑම දෙනාම දහවල් දානීය සූදානම් කරගෙන විහාරස්ථානයට පැමිණිලා ඊටාම සත්පුරුෂ වටිනා පින්කමක් කුසල කර්මයක් ප්‍රාප්ති දානමය පින්කමක් සම්පූර්ණ කිරීම සඳහා මේ සැදී පැහැදී සූදානමින් පසුවන්නේ දින 7ක් වාගේ කාලයකට පෙර ආතුව මිය පරලෝ යන්නට යෙදුනා වූ ආදරණීය පිය කෙනෙකු තාත්තා කෙනෙකු සිහිපත් කරමින් ඒ තාත්තා වෙනුවෙන් මේ රටේ ජීවත් වෙන දියණි කෙනෙකු හැටියට තත්තරණී මහත්මිය විශේෂයෙන් ඉතින් මහත්මාත් සමග මේ පින්කම සංවිධානය කරගත්තේ ඒ පියතුමාට නිමල් චන්ද්‍රසේකර මහත්මයාට අපි චාරිත්‍රාක් හැටියට සිරිතක් හැටියට සිදු කරන ආකාරයට දින 7ක් සම්පූර්ණ වෙන අවස්ථාවේදී මේ වගේ පින්කමක් සිදු කරලා පින් අනුමෝදන් කරන්න ඕනේ කියන ඊටාම සත්පුරුෂ වූ කල්පනාව හිතේ තබාගෙන එතුමා අභාවයටපත් වෙලා දින කිහිපයක් ගත වෙන වේලාවේදී අපේ විහාරස්ථානයේදීම මතක වස්ත්‍ර පූජාවන් සිදු කරලා පැන් වඩා පින් අනුමෝදන් කිරීමේ කටයුතු සිදු කරලා ඒ චාරිත්‍ර වශයෙන් ඔබට සිදු කරන්න පුළුවන් මේ රටේ ඉඳගෙන සිදු කළ හැකි කටයුතු සිදු කළා නිමාවටපත් කළා. ඉතින් ලංකාවේදී එතුමා වෙනුවෙන් මේ වෙනකොට කරන්න පුළුවන් සියලුම කටයුතු චාරිත්‍ර දහම් අනුකූලව ඒ වගේම අපේ පිළිගැනීමට සංස්කෘතියට අනුකූලව කරන්න පුළුවන් සෑම කටයුත්තක්ම සිදු කරලා දැන් නිමාවටපත් වෙලා තිබෙන්නේ. හත් දවසේ දාන ආදී පින්කම් සියල්ල නිමාවටපත් කරගෙන තිබෙන්නේ. මේ රටේ සිටිනා වූ දරුවන් හැටියට ඥාතීන් හැටියට අනිකුත් මේ හිතවත් කුයි කවුරුත් ඒක රාශී කරගෙන ඒ පියතුමාට පින් අනුමෝදන් කිරීම සඳහා අද දහවල් දානී තාම ගෞරවයෙන් යුක්තව සූදානම් කළා. සංඝ සතු වශයෙන් දානී පූජා කරලා මහා සංඝරත්නයට ඒ අත්පත් වෙනා කුසල ශක්තිය පින් හැටියට අනුමෝදන් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ.
ඉතින් ඒ නිසා දැන් ඔබේ දෑතින් ගෞරවයෙන් ඉතාමත්ම උමනාවෙන් යුක්තව සූදානම් කරගත්ත මේ සියලු දාන වස්තුන් ලෝතර භාග්‍යවත් තමාමෑණී තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සීල සමාධි ප්‍රඥා විමුක්ති මුක්ති ඥාන දර්ශන ආදී අනන්ත වූ අපරිමාණ වූ බුදු ගුණයන් අපි සිහියට නගාගෙන මේ සියල්ල ජීවමාන බුදුරජාණන් වහන්සේට කරනු ලබන පූජාවක් හා සමානවම සලකාගෙන අපි පූජා කරමු. පූජාම වේවා. මේ පූජා කිරීමෙන් අත්පත් වෙන්නා කුසල ශක්තිය දින 7කට පෙර ආතුර්මිය ගියා වූ වෙනිමල් හන්දසේකර පියතුමාණන් මාමණ්ඩිය ඥාතිවරයා ඇතුළු අප නම් යන්තාක් මිය ගියා වූ ඥාතීන් සිටිනවා නම් අපේ මතකයට නැගෙන සිහියට කල්පනාවට නැගෙන ඒ ඒක රාශී කරගෙන මේ හැමදිනාටම සංසාර ගමනේ ඒ හැමදිනාගේම සසර ගමනේ සපවත් භාවි සඳහා මේ කුසල හේතු වාසනා වේවා. අපි කොයි කාගෙත් මෙලොව පරලොව දෙලොව ජීවිතයේ යහපත සුගති සඳහා මේ කුසල හේතු වාසනා වේවා. අවසානයේ ඊයටත් ඒ මිය ගියා වූ ඥාතීන්ටත් අපිටත් කොයි කාටත් පතන බෝධියකින් උතුම් නිවනින්ම සැනසීම සඳහා මේ කුසල ශක්තිය ඒකාන්තයෙන්ම හේතු උපනිශ්‍රේම වේවා කියන ප්‍රාර්ථනාව සිත් තුළ තබාගෙන කවුරුත් එක්ක ඒකාර අපි ගාථාවන් සම්ධානය කරමින් පළමුව බුද්ධ පූජාවන් පූජා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිස්ත්‍රිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ උපනයිකෝ වජ්ජත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤං ගෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සම්බං සබ්බතානේ සුපතින්දිතං ශාරීරික ධාතු මහා බෝධිම් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ විසින්නෝ සම්පාදි විජයං අකා වත්තෝ සම්මඤ්ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං මේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ගණසාරම්භ දිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින්
පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පම් නිරායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්නාතු මුන්දමං අදිවාසේතුනෝ බන්තේ භෝජනම් පරිකම්බිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුන්දමං අදිවාසේතුනෝ බන්තේ කම්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුන්දමං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුන්දර ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචයම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සම්බ දුක්ඛාපමුච්ඡතු ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි එසේනම් අපි ඊළඟට මේ සූදානම් වෙන්නේ මේ වැඩම කර සිටින ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරගෙන මේ පින්වත් සෑම දෙනාම ඊට ගෞරවයෙන් සදහැහිතින් උමනාවෙන් තා හැඟීමෙන් සත්පුරුෂ කල්පනාවෙන් යුක්තව මේ සූදානම් කරගත් දාන වස්තුව සංඝ සතු වශයෙන් පූජා කරලා ඉන් අනතුරුව අත්පත් වෙනා කුසල ශක්තියෙන් පැන් වඩා පින් අනුමෝදන් කිරීම සඳහා අපි මුලින් සිහිපත් කළ පරිදි අද මේ සිදු කෙරෙන්නේ ආදරණීය පිය කෙනෙකුගේ අභාවයෙන් දින 7ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන පැවැත්වෙන 7 දවසේ දානමය කුසල ක්‍රියාව. තත්වරණේ නොනමාත්මියගේ ආදරණීය පියතුමා නිමල් චන්ද්‍රසේකර මහත්මයා අභාවයට පත් වෙලා ඒ නිමිති කරගෙන එතුමාට අපිට දක්වන්න පුළුවන් උසස්ම සැලකිල්ල
සත්කාරයේ සම්මානයේ හැටියට සලකාගෙනයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් එතුමා අභාවයටපත් වීමට දින කීපයකට පෙර ආතුවක් ලංකාවට ගිහිල්ලා ආරෝග්‍ය ශාලාවේදී මුණ ගැහිලා ඉතින් මේ තාත්තා බලලා කරන්න පුළුවන් සියලුම කටයුතු සිදු කරලා ඉතින් මේ රටට පැමිණලා දිනකින් දෙකකින් වාගේ කාලෙකින් තමයි එතුමා මේ ගිය බව සිහිපත් කළේ. ඉතින් ඒ නිසා නැවතත් එතුමාගේ අභාවයට මේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට නොහැකි වුණ දරුවෙකු හැටියට දියණි කෙනෙකු හැටියට ඒ වගේම බෑරුණුවන් හැටියට ඉතින් මාත්මා ඒ තාත්තා වෙනුවෙන් ඒ මාමණ්ඩේ වෙනුවෙන් අද මේ පින්කම් මේ විහාරස්ථානයේදී මේ පින්කම් සිදු කරලා පින් අනුමෝදන් කිරීමේ කටයුත්ත සිදු කරන්නේ. ඉතින් අපි කොයි කවුරුත් දන්නවා අපි මොන විදිහෙන් කල්පනා කරත් කෙනෙකුගේ අභාවයේ කොයි වෙලාවක හෝ මොන විදිහෙන් හරි සිද්ධ වෙන්න ඕන දෙයක්. ඒ තාත්තා අපි අපේක්ෂා නොකලත් මේ වගේ අවස්ථාවක මිය යාමක් සිදු නොවේ කියලා. ඒ අපේ කල්පනාව එහෙම වුණාට ජීවිතයේ ස්වභාවය එහෙම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තිබෙන විවිධ අවස්ථාවන් වල විවිධ ක්‍රම වලින් මේ ජීවිතේ නම් ඊටාම අනියත වූ දෙයක්මයි. ඕනෑම මොහොතක ඕනෑම අවස්ථාවකම ඕනෑම ආකාරයකට මේ ජීවිතේ කෙලවර වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒකට වෙලාවක් ඇත්තේ නැහැ, කලාවක් ඇත්තේ නැහැ, ක්‍රමවේදයක් ඇත්තේ නැහැ. ඉතින් වයස් සීමාවක් පරතරයක් ඇත්තේ නැහැ, ඇති නැති ભેදයක් ඇත්තේ නැහැ. අවස්ථාව ආවා නම් ඒ කාලාන් අවස්ථාවේ හැටියට කර්මයේ ගෙවිලා ගියා නම් කර්මයේ ගෙවීමේ හැටියට ඒ වගේම තමයි වෙන කුමන හෝ යම් බාහිර හේතු සාධක එකතු වුණා නම් ඒ සියල්ලට අනුකූලව කෙනෙකු ජීවිතේ නිමාවට පත් කළ යුතුමයි. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක අපිට දේශනා කරලා තිබෙන්නේ යමේක රත්ත්‍ින් පටමං ගබ්බේ වසති මානවෝ අබ්බුට්ටිතෝව සයති නස ගච්ඡන්න නිවත්තති කියලා. එක රැයක් හරි මව කුසයකට අපි කාලයක් හැටියට පහළ වුණා නම් හටගත්තා නම් කියනනම් මව කුසක් තුළ ඒ වෙලාවෙම තමයි අපි මේ මරණය කියන එක අරගෙන ආවේ. එදා ඉඳලා හැම මොහොතකම ගච්ඡන්න නිවත්තති යන්න සූදානමින් තමයි අපි ඉන්නේ. ඉන්න සූදානමින් ඉන්න කිසිම කෙනෙක් ඇත්තේ නැහැ. ඒ මව කුසට ඉන්න සෑම කෙනෙක්ම නියත වශයෙන්ම ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ජීවිතේ හැරදා යන තත්වයකටම තමයි පත් වෙලා ඉන්නේ. ඉතින් මේ පියතුමත් එහෙමයි, මේ කතා කරන මාත් එහෙමයි, මේ අසා සිටින ඔබත් එහෙමයි. මේ ලෝකයේ යම්තාක් සත්ත්ව වර්ගයා ඉන්නවා, මනුෂ්‍ය වර්ගයා ඉන්නවා, සත්ත්ව වර්ගයා ඉන්නවා, ජීවීන් ඉන්නවා, අපාදීපාදී බහුපාසත් සියලුම ජීවීන් ප්‍රාණීන් සිටිනවා නම් මේ අනන්ත විශ්වයේ ඒ සියලු දෙනාගේම එකම ස්වરૂපය නම් එකම ස්වභාවය නම් මේ විදිහට මේ මරණ ස්වභාවයටපත් වීමයි, මරණයටපත් වීමයි, ජීවිතයේ අත්හැර යාමට සිදුවීමමයි. මේ කරුණ අපි මේ දිහා බලන්න මේ විදිහට දකින්න ඕනන්නේ අවශ්‍ය කරන්නේ නිකම්ම අපි මරණයක් සිදු වෙන වෙලාවේදී ඒක සිහිපත් කිරීමට පමණක්ම නෙවෙයි. සැබවින්ම යථා ස්වરૂපේ නම් ඇති හැටියෙම නම් මේකමයි කියලා අපිට නැවතත් හිතට ආවද්දා ගැනීම සඳහාමයි ඒක අවබෝධ කර ගැනීම සඳහාමයි මේ විදිහට අපි නිරන්තරයෙන් කල්පනා කළ යුතු වන්නේ. ඉතින් මේ පියතුමාට ඒ විදිහමයි ඉතින් අපි හැම දිනම සමාධාමයේ ජීවත් වෙන සත්වයන් හැටියට සමාධාමයට අයිතිය හැටියට මේ යම් ධාතු කොටස් වලින් හැදිච්ච අය හැටියට මේ හැම දිනාටම ඒ වගේ හේතුඵල ධර්මානුකූල යමක් සිද්ධ වෙනවා නම් ඒවට මූල කාණ්ඩ නියත වශයෙන්ම සිදු වෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ හිමා චන්ද්‍රසේකර පියතුමා මේ ජීවිතය හැරගිහිලා තිබෙන්නේ. ඉතින් අපිට කරන්න පුළුවන් ක්‍රම දෙක තමයි අපිට ලැබිච්ච ආදරේ, සෙනෙහස, සැලකිල්ල, මඟ පෙන්වන මේ ජීවිතයේදී ලැබිච්ච දේවල් සියල්ල සිහියේ තබාගෙන කරන්න පුළුවන් උපරිමයෙන් මේ විදිහට පින් දහම් ආදී සිදු කරමින් තවත් මොන හෝ දෙයක් කළ හැකි නම් ඒ සියල්ල සිදු කරමින් එතුමාගේ සංසාර ගමනේ සපවත් භාවයේ සැලසේවායි කියන ප්‍රාර්ථනාවන් සිදු කරන එක මේ සසරින් නිදහස් වීම සඳහා අපිට යමක් කර දිය හැකි නම් ඒ සඳහා යම් පින් දහම් ආදී සිදු කරන එක. ඉතින් සත්කරණී මහත්මයාට මගේ පියතුමා මේ ජීවිතයේ අතිශයින්ම උපකාරවත් වූ කෙනෙක්, මේ ජීවිතය ලබා දුන්නා වූ කෙනෙක්, මේ ජීවිතේ මඟ පෙන්වා වූ කෙනෙක්, මඟ පෙන්වපු කෙනෙක්, මේ තත්ත්වයට පත් වීම සඳහා මේ යම් විදියකින් ඔබ අද ජීවත් වෙනවා නම් ඒ සඳහා අඩිතාලම ලබා දුන්නා වූ කෙනා. ඉතින් ඒ නිසා අපිට විශාල වගකීමක් යුතුයකමක් තිබෙනවා මේ තුමා අභාවයට පත් වන වෙලාවේදී හැකි පමණින් අපිට
මෙවැනි කුසල් දහම් සිදු කරමින් එතුමාගේ සසර ගමනේ සපවත් භාවය ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීම සඳහා මේ පින්කම තමයි අද දවසේදී මේ සිද්ධ කෙරෙන්නේ. විකාල වේලාවල් ඉක්මවලා ගෙලා තිබෙන නිසා අපි දීර්ඝ වශයෙන් ධර්මානුශාසනාවන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොමවත් ඒකාන්තයෙන් අද දවසේදී සන්තෝෂ වෙන්න. අද ස්වාමීන් වහන්සේලා සිව් නමකට දාන පූජා කරන්න ඔබට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඉතින් ඊයේ රාත්‍රියේ මේ වැඩම කළ අපේ සහෝදර ස්වාමීන් වහන්සේලා ඉතින් අපත් සමග ලංකාවේදී අපත් සමග ප්‍රවෘජාවට පත් වෙච්ච කුඩා කාලේ සිටම අපි වැඩ සිටිනා වූ මේ මා ළඟම සිටින අපේ ස්වාමීන් වහන්සේ ගම්පොළ උදේගුරුත් සිද්ධාර්ථ පිරිවෙන් ආරස්ථානයේ උනාසේ දැන් යාලාධිපතින් වහන්සේ හැටියට පරිණාධිපතින් වහන්සේ හැටියට කටයුතු කරන්නේ. ඉතින් ගොඩිස්පත්ති ඒරියක හාමුදුරුවෝ වහන්සේ ඒ වගේම අපේ සහෝදර කනුවන පීසිරි හාමුදුරුවෝ දැනටත් මේ දවස් මේ පහුගිය ටිකේ මාත් අපේ විහාරස්ථානයේ වැඩ සිටින කොත්මලේ ඥානකාන්ති හාමුදුරුවෝ මේ ස්වාමීන් වහන්සේලා සිව්නමක් අද දවසේදී මේ දානමය පිටකම සඳහා වැඩ සිටිනවා. ඒ නිසා ඒකත් ලොකු භාග්යක් වාසනාවක් ඒක අතකින් එවැනි ස්වාමීන් වහන්සේලා සිව්නායකට මේ නමකටම දානීය පූජා කරලා පින් සිදු කරගෙන පින් අනුමෝදන් කිරීමට ලැබීම පිළිබඳව. ඉතින් එහෙමනම් ඔබේ දෑතින් ගෞරවයෙන් යුතුව සූදානම් කරගත් සියලු දාන වස්තු අපි පළමු කොට ලෞතර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට දහවල් බුද්ධ පූජාවන් හැටියට පූජා කළා. ඊතරි දාන වස්තුව මේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ පහළ වූ දවසේ පටන්ම මේ මොහොත දක්වාමත් කවදා හරි දවසක උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ වගේම තමයි විපස්සනා මාර්ගයේ මේ සියලුම ධර්මයන් අතුරුදහන්ගේ වදාරන තාක් අතුරුදහන් වන තුරුම මේ ශාසනයේ පහළ වී වදාරන යම් තාක් මහා සංඝරුණ සිටනවා නම් ආර්ය වූ අනාර්ය වූ සම්මුති වූ මහා සංඝරුණ සිටනවා නම් මේ සියලු දෙනා වහන්සේටම අපිට හැඟීමක් තිබෙනවා නම් උවමනාවක් තිබෙනවා නම් මේවා ශාන්ත සතු වශයෙන් පූජා කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා ඒ පූජා කිරීම තමයි තා උසස්ම වූ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් යමක් අපි පූජා කිරීමෙන්. නිසා ඔබ මේ සූදානම් කරගත්ත සියලු දාන වස්තු භාග්‍යතුන් වහන්සේ අතුලත් කොට උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් ධර්ම වහන්සේ වන සරියුත් මුගලන් ආදී මේ මහා උතුමන් වහන්සේලා අනෙකුත් අසුරු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතීතයේ වර්තමානයේ අනාගතයේ යම් කිසි දවසක පහළ වී වදාළන සියලුම ආර්ය මහත්මා උතුමන් වහන්සේලා අනාර්ය උතුමන් වහන්සේලා මේ සියලුම සම්මුති මහා සංඝරත්නය මේ දාණයට අතුලත් කරගෙන අපි මේ සියල්ල සංඝ සතු වශයෙන් අපි පූජා කරන පූජාම වේවා. ඒ පූජා කිරීමෙන් අත්පත් වෙනා කුසල ශක්තිය දින 7කට පෙර ආතුම් මිය ගියා වූ ආදරණීය පියතුමාණන්ගේ ප්‍රාණකාරයන් ඇතුළු මිය ගියා වූ හැමදෙනාටම අපිටත් උතුම් නිවනේ සැනසීම සඳහා මේ පින්කම හේතු වාසනාම වේවා කියන ප්‍රාර්ථනාව චිත්තර තබාගෙන වැඳගෙන කවුරුත් මේ වාක්‍ය කියලා දානේ සංඝ සතු පූජා කරන්නේ මේ විදිහට කියනවා. හොඳයි. ඉමම් වික්ඛං සපරික්ඛාරං වික්ඛු සංඝස්ස දේම ඉමම් වික්ඛං සපරික්ඛාරං වික්ඛු සංඝස්ස දේම ඉමම් වික්ඛං සපරික්ඛාරං වික්ඛු සංඝස්ස දේම බාජරි සංකල්ප හොඳයි. එහෙමනම් දැන් අද මේ දක්වා මේ කොයි කවුරුත් තාමත්ම සත්පුරුෂ කටයුත්තක් මේ සිද්ධ කළේ. විශේෂයෙන් සතරණේ මහත්මියට තව තාත්තා වෙනුවෙන් වෙන කරන්න පුළුවන් තවත් දෙයක් ඉතුරු වෙලා නැහැ. අපි කැමති උනා අකමැති උනත් ඒ එතුමාගේ අභාවය සිදු වෙලා නිමාට වෙලා තිබෙනවා. අපි කවුරුත් කැමැත්තකින් නෙවෙයි මේ දේවල් සිද්ධ වෙන්නේ. කවුරු අපිට මේ ජීවිතයේදී අපිට ආදරය දක්වපු ස්නේහය දක්වපු අපි කැමති වෙන යම් අය ඉන්නවනම් ඒ අයගේ අභාවය ඒකාන්තයෙන්ම දුකක් පීඩාවක් ඇති වෙනා වූ දෙයක්. ශෝකයක් ඇති කරන්නා වූ දෙයක්. ඒ වගේම අපේ ජීවිතයේ ලොකු හිදසක් ඇති කරන්නා වූ කාරණාවක්. ඒ මොන දේ සිද්ධ වුණත් එහෙම ඒකත් තිබුණත් ඒකෙන් අත්මිදීමට පුළුවන්කමක් නැත්තේ නෑ කාටවත්. ඉතින් ඒ නිසා ඒ තත්ත්වයේ එතුමාය භාවයටපත් වුණා. ඉතින් ඒ භාවයටපත් වෙන අවස්ථාවේ ඉඳලාම එතුමා වෙනුවෙන් මේ දින කීපය තුළම කරන්න පුළුවන් සෑම කටයුත්තක්ම සිදු කළා. ඉතින් දැනට අපිට මේ ඉතුරු තිබෙන අවසාන කටයුත්ත තමයි මේ සිදු කරන්නේ. එතුමාට පැන් වඩා පින් අනුමෝදන් කිරීමේ කටයුත්ත.
ඉතින් අද දානේ සංඝසතු වශයෙන් මහා සංඝරත්නයට පූජා කළා. ඉතින් අපි කවුරුත්ම දන්නේ නැහැ එතුමා සංසාර ගමනේ මොන වගේ තත්ත්වයක මේ සිටිනවාද කියලා. අපේ පින් අවශ්‍ය තැනක සිටිනවාද, අවශ්‍ය නොවන තැනක සිටිනවාද, මේ පින් ගත හැකි තැනක සිටිනවාද කියලා අපි දන්නේ නැහැ. ඒ මොන වුණත් අපි අනුමාන වශයෙන් හරි කල්පනා කරනවා. මේ අපි සිදු කරන සෑම කටයුත්තකින්ම මේ ගියාව කෙනෙකුට සමහර විට යම් උදව් උපකාර ලබන්න පුළුවන් තැන්වල සිටින්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුමානයෙන් තමයි අපි මේ දැන් වඩා පින් අනුමෝදන් කිරීමේ කටයුත්ත සිදු කරනු ලබන්නේ. එතුමා ජීවත් වෙලා ඉන්න කාලයේදී අනන්ත ප්‍රමාණවත් බොහෝ පින්දහම් සිදු කර ගන්නට ඇති කියලා අපි කල්පනා කරනවා. ඉතින් ඒ නිසා මේ සියල්ලත් මේ වෙලාවේදී සිහියට නගාගෙන ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අද දවසේදී ඔබ දානේ පිළිවෙල කරගෙන ඇවිල්ලා සූදානම් කරගෙන ඇවිල්ලා පළමුවෙන් ලෝතර භාග්‍යවත් අමාමෑණී තථාගත බුදු පියාණන් වහන්සේට බුද්ධ පූජාවන් පූජා කරලා ඔබ පන්සිල් සමාදන් වෙලා ඒවා සිල්වත් ගුණවත් පිරිසක් බවට පත් වෙලා වන්දනාමාන කරලා ඒ වගේම තමයි දානීය සංඝ සතු වශයෙන් පූජා කරලා මෙයත්පත් කරගත්තා වූ සෑම කුසල ධර්මයක්ම අපි දින 7කට පෙර ආතුව මිය ගියා වූ නිමල් චන්ද්‍රසේකර ආදරණීය පියතුමාට පින්පෙත් හැටියට අනුමෝදන් කරමු. මාමණ්ඩියට ඥාතිවරයාට මේ පින් අනුමෝදන් වේවා. එතුමා ඇතුළු තවත් යම්තාක් අපේ පවුල් වලට සම්බන්ධ මිය ගියා වූ අය සිටිනවා නම් ඒ අත්තන් මේ පින් ලබාගෙන සසර ගමන සුවපත් කරගනිත්වා. දුගතියක නම් ඒ දුගතියෙන් අත් මිදේවා. සුගතියක නම් සුගති සැප සම්පත් තව තවත් දියුණු කරගනිත්වා. අවසානයේ કોઈ කාටත් පැතු බෝධියකින් උතුම් වූ නිවනින්ම සැනසීම සඳහා මේ කුසල ශක්තිය කාන්තෙන් හේතු වාසනාම වේවා කියන ප්‍රාර්ථනාව සුත්තු කරගන්නවා. පෙම්බාදණිය අල්ලගෙන ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන ගාතාවන් කියලා අනිවාර්ය කරලා පින් අනුමෝදන් කරමු. හොඳයි. එහෙනම් කවුරුත් එක කියන්නේ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතා වාරි වහා පුරා පරිපූර්ණන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නම් වේතානං උපකම්පති උන්නමේ උදකං වට්ටං යතා නින්නං පවත්තති ඒවමේව ඊතෝ දින්නම් වේතානං උපකම්පති ඉච්ඡිතං පත්තිතං තුයං කිප්පමේව සමිඤ්ජතු සම්බේ පුරෙන්තු චින්ත සංගම්පා චන්தோ පන්න රසෝ යතා මනියෝති රසෝ යතා. හොඳයි එමනම් මෙවැනි සත්පුරුෂ පින්කම සිද්ධ කළ ඔබටත් අපි මහා සංඝරත්නයේ හැටියට ආශිර්වාද කරනවා. ඔබ කොයි කාටත් මේ ජීවිතයේදී බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන යම් යම් කටයුතු ඇති අරමුණු ඇති බලාපොරොත්තු වෙන ඇති මේ සියල්ල සාර්ථක කරගෙන ඔබටත් නිදුක් නිරෝගී සතුටින් ජීවත් වීමේ භාග්‍ය වාසනාව සැලසේවා. අපි දන්නා මේ රටවල් වලටත් ඇවිල්ලා යම් බොහෝ වේත මහන්සි වෙලා අපේ අනාගත ජීවිතේ කැපවත් කර ගැනීම සඳහා දියුණුවක් අභිවෘද්ධියක් ඇති කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින්නේ. ඒ නිසා ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනාව සාර්ථක කරගෙන ඔබටත් අනෙකුත් ඔබේ ජීවත් වෙන්නා මෞදෙමව්පියන් ඥාතීන් ඇතුළේ හැමදෙනාටමත් මේ පින්කම තුළින් යහපතක්ම සිතක්ම ශාන්තියක් මුදා වේවා. නිදුක් භාවයේ නිරෝගී භාවයේ සැලසේවා. මෙලොව පරලොව දෙලොව ජීවිතයේ යහපත සාන්තිය උදා වේවා. අවසන අපරද පතන බෝධියකින් උතුම් නිවනින්ම සැනසෙල්ලක්පත් වේවා ලැබේවා. විවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපජායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සංපatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිඤ්ඤතු.
අනිත් හන්ද ගත්තා නම් ලී කරගෙන තිබ්බ එක. ඔක ගන්න වෙලාවක් කරන්න අපි දන්නේ. අනිත් බත් එක තිබ්බ එක. මේක හැන්දෙලා මේක හැන්දගන්න ඉස්සර Kasih